Hello යාළුවෝ ටික ඔයගොල්ලෝ හිතන්නේ අද මොකක් වෙන්නද කියලා. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න තියෙද වෙනදී. අද අපි යන්නේ අනුරාධපුරේ. ඉතින් වැඩේ තැනට ජම්ප් වීඩියෝ එක. දැන් බස් එකක් ඉරා වෙනවා තා කට්ටියක් දෙන්න තියෙනවා. අද අපි ට්‍රේන් එකේ බස් එකේ යන්නේ වැඩේ තැනට ඉතින් අද වැඩක් තමයි තියෙන්නේ. හැම වෙනස් සෙට් වෙලා ඉන්න වීඩියෝ එකට. අපි යමු වීඩියෝ එකට. स्टेशन कोटू स्टेशन कोई आना दिला मेरे को खालतरी स्टेशन है ना दिला मैं अतर बार के डाले आना इतना मंदिर ने कोई आना दिला अभी हिंदी थी यमु के बना करने अभी दिन दिखेटा मैं आना मैंने आगे वीडियो अन्नो नहीं थी मेरे रेल पार थी ना ओगलन पेरे थी मैं गिल्ला तमाम और अभी खालतरी स्टेशन है कोई मेरी आवाज़ नहीं मेरे रेल पार දකුණු කරුතර හොඳේ වම් කරුතර මේ දකුණු කරුතර මේ පිටිපස්සේ සමාජිකයෙක් යනවා අර ඉස්සරහින් යනවා සමාජික සෙට් එක පියන ඉතින් යා දැන් කළුතර ස්ටේෂන් එකේ පරිපල නගින ගමන් ඉන්නේ අපි දැන් බයිනවා රත්තරන් යල්මනි So guys, now we are in Dakunu Kalutara railway station. අපේ නම් ගෝචාඩෝස් ගෝචිනේකට ඉනාට යන තින්නේ පිටකොටුවට දැන් පිටකොටුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් පිටකොටුවට යන්න ගෝචාඩෝස්සේ හම්බ ඉතින් අපි දැන් පිටකොටුවේ දාවිලා තියෙන්නේ දැන් පිටකොටුවේ නැගිටින්නේ යාල් දෙවිදුවද අනුරාධපුරේ ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ ඕකේට ඇත්තටම මේක බුක් කරපුවා හින්දා අපි ෆස්ට් ක්ලාස් දැන් ඇවිල්ලා දැන් ඉතින් අනුරාධපුරේට යන්න තමයි යාමත් තමයි මොනවා වෙන්නේ ෆස්ට් ක්ලාස් ඒ බලන්න පුළුවන් බලන්න මගේ යාළුවෙක් කට්ටිය කොහමද අපි ඔන්න දැන් කොටුවේ ඉඳන් අනුරාධපුරයට යාල් දෙවියන් ඇවිල්ලා දැස්සා බැලලා ඊට පස්සේ මදන් බාවා ඇවිල්ලා ඉතින් බෝඩි පිට යන තමයි හදන්නේ ඉතින් අපි බෝඩි පිට ගිහලා ඊට බලමු එහෙනම් බෝඩි පිට හම්බෙමු ඉතින් guys ඔන්න දැන් අපි අනුරාධපුර රේල්වේ ස්ටේෂන් එකකින් ආවා මෙන්න මෙතන ටුක් ටුක් එකකින් තමයි ආවේ ටුක් ටුක් එකකින් ආවේ දැන් මෙතන තමයි අපි නවත්තන්න යන්නේ දැන් වෙලාව 12:00 ඉතින් අපි දැන් කන්න ඕන වොෂ් ගන්න ඕන ඊට පස්සේ යන්න ඕන ඉතින් ජයශ්‍රීමා බෝධි වදින්නයි රුවන්වැලි මහජන දින්න. තාම සෙට් එක මේ කොහමද? ඉතින් දැන් ඔයාලට මේක අපි මේක තමයි අපි තෝරගත්තේ. ඉතින් තාම මේකේ මුළු ගේම තියෙනවා අපිට රෙට් එකට. ඉතින් අපි එහෙනම් කද්දී
Odi Nadi Setem. ඉතින් ඔන්න අපි කෑවා නෑවා බිව්වා ඔක්කොම කරා ඊට පස්සේ මේ 12 තිබ්බ අපි ඒට ඇත්තලා අර පාද ගල් විසිකෙන් ටික පයින්වල මොකක්ද දන්නේ සෙල්ලම කරා දැන් ඉතින් අපි ශ්‍රීමා බෝධිය ආයි රුවන්වැලි මහසෑයට යන්න තමයි යන්නේ පයින් තමයි යන්නේ පයින් යවත් ඉන්නේ ඉතින් අපි එතන ගිහිල්ලා ඊළඟ ටික බලමු ජම් මහා පාය තමයි ඔකරන්න මේ පෙන්නේ තමයි අපිට මොනින්ම යන තියෙන රුවන්වැලි මහසෑයට යන්න කලින් ඉතින් අපි දැන් අපේ කට්ටිය ගියාට පෙරකර ගේන්න අපි ඊට පස්සේ ඉතින් අද ගොඩක් සෙනග ඉන්න ඕනට තියෙනවා ඉතින් ඉතින් අද මොකද්ද පින්කමක් තියෙනවා ඒකයි මේ මෙච්චරක අපි ඉතින් වැඩි කතා නැතුව යමු වෙනවා එතනට අපි දැන් ජය ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා දැන් ජය ශ්‍රී බෝධි යන්න යන්නේ ඊළඟට රුවන්වැලි මහසෑයට තමයි යන්නේ අපි යා ඉතින් අපි රුවන්වැලි මහසෑයට ඇවිල්ලා ඉන්නේ ඔයාලට තේරෙනවා ඉතින් සෙනෙක් ගොඩක් ඉන්නවද ඉතින් අපි දැන් යන්න හදන්නේ රුවන්වැලි මහසෑයෙන් ඊළඟට ඉතින් කෙලිම බෝඩිම තමයි අපි එහෙනම් ගිහිල්ලා හම්බෙමු හරිද ඉතින් කොහොමද ඔන්න අපි දැන් ඇවිල්ලා තින්නේ කුට්ටම්පොකුරට මේ ඉතින් කුට්ටම්පොකුර දැන් අපි බෝඩිමට යනකොට බෝඩිමට ගෙන ඊට පස්සේ කුට්ටම්පොකුරට ආව එහෙනම් මම පයින්ම තමයි ආවේ ඊට පස්සේ මගදී ට්‍රේවිල් කම්බලේ ගියාවා මේ ඉතින් කුට්ටම්පොකුර හටියට පෙන්නන්න බලන්න කුට්ටම්පොකුර එන්නේ අම්බලන් අපි බහින්නේ අම්බලන් අර පැත්තේ මේ අර පැත්තේ බහිත ඇයි මෙහෙන් බහින් බලන්න මේ බයික් එක ගත්ත යූස් කරනවා තියෙනවා මේ පොකුන් දැක් තියෙන දෙපැත්තෙන් බහිට අපි දෙකට මේකට බහලමු අර අපේ නඩේ ඇත් ඉන්න ඔයාලට තේරෙනවා ඇති එන්න බහින් දැක්කනේ මිනිස්සු වැඩ පොක්කෝන් දාලා හැමත් යනවා ඒ ඉතින් පොක්කෝන් හරිම අපරාධය අපි යනාගේ බෝඩට
ඔය එක නම් රස්නයක් වගේ දැනෙනවා ලාවට රස්නේ. අපි දැන් බලමු අනිත්. මේ පැත්තේ තියෙන මොකක් ඉසිටින් වහින්නත් කම්මලි අනිවාර්ය නෑ මේ පැත්තේ කොක්කොන් දාලා අපිට වගේමයි. වීඩියෝ එකට බහින්න දාන්න ඉතින් මම නිකන් බහින්න පස්සලාගෙන ඉතින් මේ තමයි ගුට්ටම්බුණ දැන් නම් ඉතින් කෙලිම බොඩි වලට තමයි අපි යන බොඩි බේඳි සෙට් වෙමු. හා. ඉතින් අපි ගෙදර ආවා ඊට පස්සේ මම ආවිල්ලා අඳුරුම් මාරු කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ නිදියන තමයි. ඊට පස්සේ හෙට තමයි ඉතුරු වැඩ ටික. ඉතින් එහෙනම් හෙට උදේට හම්බෙමු. නැගිටින්න ඔයි හෙලෝ ගයිස් ඉතින් good morning ඔන්න අපි දෙවනි දවසට ඇවිල්ලා තියෙනවා. අද අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒතර අපි මොනවද දැන් කරන්නේ? අද යනවනේ යනවා. හරි එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙලා හම්බෙමු. මෙහෙම ඉන්න බෑ. ඔන්න ඉතින් අපි දැන් ඇඟ හොදලා ඔක්කොම ගල්ලා මොන හොදලා එක දාගත්ත තින් ඊට පස්සේ ඇත්ත දැන් මිහින්දලේට තමයි යන ප්ලෑන් කරලා තින්නේ. ඒතර අපි මේ පැත්තේ දන්නේ කාරණේ කෙනෙක් ගිහුවා මේ නවතා කියදපගෙන මේ බස් එක යනවා කියලා. දැන් බස් එකට තමයි යනවා. දැන් බස් එක වෙදින් එයි සමහරට. අර තාඩිය පයින් යන්න වෙයි මොනවද දැන් රහනවා. එහෙනම් අපි මිහින්දලේදී හම්බෙමු. අපි දැන් මේ මිහින්දලේට යනවා ඉන්නේ. මිහින්දලේ දැන් බස් දෙක තුනක් ආවා මට මතයි ඊයේ තෙට්ටයි අපේ ප්‍රශ්නේ උත්තර බස් නැතුව මෙහෙනලා ගියා පාරේ. ඒ බෙදෙන් 6 ගන්නට ඇවිල්ලා 7 ගන්නට බස් එක ආවේ. තාක්කි දෙන් ගියා පාරේ එතන. දැන් මිහින්දලේට ඉතින් පයින් යනවා. ඊට ඉතින් අපි මේ පිටිපස්සෙන් කකුලක් පාක මේ දෙපැත්ත ලස්සන පරිසරයක් තියෙනවා. ඔයාලට ලස්සන පරිසරයක්. ඒවත් වෙන්නන්න බලන්නේ කවරාම. හරි ආලියුත් ඉන්නවා. හරි එහෙනම් ඉතින් අපි මිහින්දලේට ගිහිල්ලා හම්බෙමු. මිහින්දලා වංශල දැන් ඉතින් මලක් කරගෙන වඳින්න ඉන්නේ. එහෙනම් ඉතින් පඩි ප්‍රමාණය දැන් නැගිල්ල තමයි ඉන්නේ. පඩි ප්‍රමාණය වෙනවා මේ මල කුතක කියන්නේ ලස්සන නැගින්න යන්නේ. එහෙනම් පළවෙනි පඩියට සෝමතෙන් දියම් පාස්සේ. හරි. ඉපා වෙන අපි යනවා ටික ටික මේ අපේ සමාජී සමාජික වෙනවා. යම තමයි. අපි ඉක්මනට නැගලා එන හම්බෙමු. අපි දැන් මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන උඩට නම් ගිච්චොත් චෛත්‍ය හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන තව ගල් තියෙනවා. ඊට පස්සේ අර පැත්තේ මේක තියෙනවා. ඊට පස්සේ අතන උඩ මිහින්තලේ තියෙනවා. නැති. මෙහෙම තමයි තියෙන්නේ ඉතින් මෙහෙ. අන්න අතන බුදු පිළිමයක් තියෙනවා. ඉතින් අපි යමු. ඒ නගලා අපි නැගලා ඉන්නේ. තව චුට්ටයි. මිහින්තලේ තව චුට්ටයි. අගුණ අපි දැන් නැගලා ඉන්නේ මේ වටේමටිය අපේ තව ටිකයි ඉන්නේ. අපි උඩට යමු. එමිට නැගිමු. මෙහෙම පඩිය තියාගමු. නැගිමු එන උඩට ගිහලා හම්බෙමු. දැන් මිහින්දලා කන්දෝට නැගලා ඉන්නේ. තින්නේ ඉස්සෙලෝ මිහින්දලා කන්දෝට ගල උඩ sorry කො 30 මො එනවද 30 මො එනවලු පල්ලෙන් මේ ඉතින් මිහින්දලා ගල ඔක්කොම දැකලා ඇති. ඉතින් ගාට වතා යමුදුන් කියලා දෙන්න දෙයක් නැහැ. එන දැන් බහින තමයි බහලා හම්බමු.
අපි හින්දාලෙන් බැස්සා දැන් ඉතින් කොහේ යයිද දන්නේ අබ්බා අන්න අපි දැන් හින්දාලෙන් බහගෙන ගියා දැන් මේ පාරේ යන ගමන් ඉන්නේ ඊළාට යනවා කිව්වා කටුසෑ එහෙනම් මේ අපි ඊළඟ එතනදී හම්බෙමු ඉතින් අපි කටුසෑයටත් ආවා ඇවිල්ලා ඊට පස්සේ බාර වුණා බාරක් එනාවේ ඊට පස්සේ බාර වෙලා පානක් පත්තු කළා මෙන්න මේ පැත්තේ තියෙන පාන් ටිකක් පත්තු කළා ඊට පස්සේ කටුසෑයට බාරත් වුණා අන්න තමයි ටිකට් සෑය දෙකට නැති අයට දෙක ගන්න පින්නේ මෙහින් දැරේ තියෙන්නේ එහෙනම් දැන් ඉතින් යන්න තමයි ලෑස්තිය එහෙනම් අපි යනවා හරිද බයි මම තාම වීඩියෝ එකේ නැහැ ඉතින් සෙට් වෙලා ඉන්න අපි එන චා අපි දැන් යනවා අයිසෙක් කාකා මම යන්නේ කොහෙද යන්නේ දැන් ගෙදරද අපි දන්නේ නැහැ ගෙදර හරි වෙන්නදී එක බෝඩිමට ගිහිල්ලා බෑග් ටික අරන් යයි ඉතින් අපිත් යනවා අයිසෙක් කාකා පාරේ තියා come boys come hello guys ඔන්න ඉතින් දැන් මිහින්තලේ ගිහිල්ලා අදිලා ආවා ඊට පස්සේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගාටොන් ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ගමන අවසානයේ අවසානයේ දැන් අපි බලන් දැන් බලලා ඉවරයි ඊළඟට ඉතින් කෝච්චිය ආම තමයි ඉන්නේ දැන් කොටුවල ඔබෙන් ඉන්න ඊට පස්සේ කල්තරන තාම vlog එක නෑ තාම පොඩි කැලි ඇත්තේ අපේ මේන් ටාගට් එක මෙතෙන් ඉවරයි තාම පොඩි කැලි vlog එකේ තියෙන්නේ ඉතින් එහෙනම් යමු කෝච්චියට යා ගිහලා හම්බෙමු ඔය එන්නේ අපි යන්න ඕන කෝච්චිය අපි යන්න ඕන කෝච්චිය තමයි ඔය එන්නේ මේක තමයි ඉතින් අපි පිටකොටුවට යන්නේ ඉතින් යන්න නැතුව ඇති කෝච්චිය සද්දයත් එක්ක අන්තිමට හයියෙන් කතා කරන්න ගේ හින්දා මේ මගේ කැමරා සහායකයෙක් ඉන්නවා මෙතන කැමරා සහායක තාම කෝච්චිය අරගෙන අපි පිටකොටුවට කෙලින්ම කළුතර යනවා කළුතෙන් ගෙදර යනවා ඉතින් යමක් තමයි දෙන්නේ එහෙනම් යා ඔන්න ඉතින් අපි ගෙදර ආවා දැන් අනුරාධපුර ට්‍රිප් එක ඉවරයි ඉතින් එහෙනම් අදට මම හිතුවා vlog එක මෙතෙන් නවත්තන්න එහෙනම් හැමෝටම සුබ දවසක් subscribe කරලා like කරලා share කරලා තියාගන්න එහෙනම් අතට ගිහිල්ලා හම්බෙමු ඊළඟ vlog එකෙන් හම්බෙමු